ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල වනාහි දැනුම් සම්භාරයකින් හෙබි විද්‍යාඥයන් රැසක් අකාලයේ මරු තුර්ලට යැවූ අතිශය බිහිසුණු ව්‍යාපෘතියක්. න්‍යෂ්ටික විශේෂඥයන් ඝාතනය කරමින් ඉරාන න්‍යෂ්ටික සිහිනය වනසාලන්නට කෙතරම් උත්සාහ කළද 2010 වන විට යුරේනියම් බලගැන්වීමේ සෙන්ට්‍රිෆියුජස් යන්ත්‍ර 8000කට වඩා වැඩියෙන් ඉරානය තුළ ක්‍රියාත්මක වෙමින් තිබුණේ ඇමරිකාවත් ඊශ්‍රායලයත් ඉරානයට එරෙහි යුද්ධයකට කැඳවමින්. යුදමය වශයෙන් ඉරාන න්‍යෂ්ටික පර්යේෂණාගාර වනසා දැමීමේ හැකියාව උවමනාවටත් වඩා වැඩියෙන් එම සන්ධානය සතු වූ නමුත් ඔවුන් වෙනස්ම මාර්ගයක් තෝරා ගත්තා. එකදු උණ්ඩයක් හෝ වියදම් නොකොට කිසිවෙකුගේ ලේ සෙලවීමකින්ද තොරව ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල වසර ගණනාවකින් ආපස්සට ඇද දමන්නට හැකිවීම එහි ප්‍රතිඵලයයි. ඔලිම්පික් ගේම්ස් යන රහසිගත නාමයෙන් හැඳින් වූ සයිබර් මෙහෙයුම හරහා ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල සහ මුලින්ම වනසා දමන්නට ඇමරිකා ඊශ්‍රායල් සන්ධානය සමත් වුණා. නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ යුරේනියම් බලගැන් වූ යන්ත්‍ර එකින් එක බිඳ වැටෙන්නට වූයේ එහි සිදුවන්නේ කුමක්දැයි සිතාගන්නට පවා ඉඩක් නොතබමින්. මිනිසා අතින් නිර්මාණය වූ දරුණුතම සයිබර් අවිය වශයෙන් සැලකෙන ස්ටක්ස්නෙට් නම් වූ වෛරසය යොදා ගනිමින් ඉරානයේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය සුන්නත් ධූලි කර දැමූ ඇමරිකා ඊශ්‍රායල් ස්ටක්ස්නෙට් සයිබර් ප්‍රහාරය පිළිබඳ ඔබ කිසිදා නෑසූ කතාපුවතයි මේ. ඉරානයේ රහසිගත න්‍යෂ්ටික වැඩපිළිවෙල හිසරදයක් වූයේ මැද පෙරදිග කලාපය තුළ බටහිර කඳවුරේ නියෝජිතයා වන ඊශ්‍රායලයට පමණක්ම නොවේ. මෙම කලාපය කෙරේ ඉතා ඉහළ අපේක්ෂාවන් නැති ඇමරිකාවටද මෙය ඉමහත් හිසරදයක් බවට පත්ව තිබුණා. ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයන් ඝාතනය කිරීමේ සිට පුළුල් පරාසයක පැතිරුණා වූ විවිධ උපක්‍රම හරහා මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙල අඩපණ කර දමන්නට ඇමරිකාවත් ඊශ්‍රායලයත් ක්‍රියාත්මක වුවද ඒ කිසිවක් හෝ සාර්ථක වූයේ නැහැ. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මගින් නිකුත් කළ නිල වාර්තාවලට අනුව වර්ෂ 2010 නොවැම්බර් මාසයේ පමණ වන විට එහි සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර 8426ක් ස්ථාපිත කර තිබූ බව සඳහන්. එබැවින් මෙය හුදෙක් සංකේතාත්මක න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් නොව ඉරානය තුළ ක්‍රියාත්මක වූ කාර්මික මට්ටමේ න්‍යෂ්ටික යටිතල පහසුකමක් වූ බව පිළිගත යුතුයි. එබැවින් කලාපීය යුද්ධයක් ඇති නොකොට ඉරානයේ න්‍යෂ්ටික ප්‍රගතිය ප්‍රමාද කිරීමේ අවශ්‍යතාවෙන් පෙළෙන ඕනෑම රාජ්‍යක ප්‍රධාන ඉලක්කය බවට මෙම නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානය බවට පත්වීමේ පුදුමයක් නැහැ. ඒ අනුව ඉරානයට එරෙහිව නවීන මාදිලියක රහසිගත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකා ඊශ්‍රායල් සන්ධානයට අවශ්‍ය වුණා. ඔවුන් ඒ සඳහා භාවිතා කරනු ලැබුවේ ස්ටක්ස්නෙට් නැමැති මිනිසා විසින් නිෂ්පාදිත ලොව බිහිසුණුතම සයිබර් ආයුධයයි. එදා මෙදා තුර ලෝකයා දැක තිබූ යුද කලාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට සමත් වූ මෙය ලෝක ඉතිහාසයේ සුවිශේෂීම සිදුවීමක්. ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙලේ හදවත බඳ වූ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානය ස්ටක්ස්නෙට් වෛරසයේ ප්‍රධාන ඉලක්කය බවට පත් වූ අතර එහි වූ යුරේනියම් සාන්ද්‍රණය කරන IR-1 වර්ගයේ සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර ක්‍රියාත්මක කරවන පරිගණක පද්ධතිය බිඳ දමන්නට සැලසුම් කළ බව සඳහන්. ඔලිම්පික් ගේම්ස් යන්න එම රහසිගත මෙහෙයුමට ලබා දී තිබූ කේතනාමයයි. වර්ෂ 2010 ජූනි මාස ස්ටක්ස්නෙට් වෛරසය පිළිබඳ තොරතුරු ලෝකයාට හෙළිදරව් වුණා. කෙසේ වෙතත් ස්ටක්ස්නෙට් යනු එකවර එල්ල කළ ප්‍රහාරයක් නොව වසර ගණනාවක් පුරා පරිණාමය වූ අඛණ්ඩ වැඩසටහනක ප්‍රතිඵලයක්. ජෝර්ජ් W. බුෂ් පාලන සමයේ ආරම්භ වී බරක් ඔබාමා යටතේ වේගවත් වූ මෙම මෙහෙයුමේ මූලික අරමුණ වූයේ හුදෙක් පරිගණක පද්ධති විනාශ කිරීම පමණක් නොව ඉරානයේ න්‍යෂ්ටික ගමන ප්‍රමාද කරමින් කාලය මිඩංගු කර ගැනීමයි. ඒ හරහා ඉරානය න්‍යෂ්ටික සිහිනයට ළඟාවීම පමා කරවන්නට ඇමරිකාවටත් ඊශ්‍රායලයටත් අවශ්‍ය වුණා. ස්ටක්ස්නෙට් 0.5 නැමැති මෙහි පළමු සංස්කරණයේ ඉතිහාසය වර්ෂ 2007 තරම් ඈත අතීතයකට දිව යන්නක් බව සඳහන්. එම පළමු සංස්කරණය මගින් සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍රවල කපාට එනම් වැල්ව්ස් පාලනය කරමින් පද්ධතියේ ක්‍රියාකාරීත්වය අවුල් කර දැමීමට කටයුතු කළා. ස්ටක්ස්නෙට් යනු හුදෙක් පරිගණක දත්ත සොරකම් කරන වෛරසයක් නොව එය භෞතික යන්ත්‍රෝපකරණ විනාශ කළ හැකි තරමේ අතිශය සංකීර්ණ මෘදුකාංගයක්. ස්ටක්ස්නෙට් ප්‍රහාරයේ හදවත වූයේ එහි තිබූ සුවිශේෂීම රූට් කිට් තාක්ෂණයයි. ඉතා සූක්ෂ්ම ලෙස සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර පාලනය කරන පරිගණක පද්ධති තුළට ඇතුළු වී එම යන්ත්‍රවල වේගය පාලනය කළ නොහැකි ලෙස වෙනස් කරවා ඒවා ස්වයංක්‍රීයවම විනාශ කර දැමීමට මෙම වෛරසයට හැකි වුණා.
තවද සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර විනාශ වන අතරතුරදීත් පාලන මැදිරියේ සිටින නිලධාරීන්ට සියල්ල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන ලෙසින් ව්‍යාජ දත්ත පෙන්වීමටද මෙම වෛරසය සමත් වූ බැව් සඳහන්. මෙහි ප්‍රතිඵලයක් ලෙස තම න්‍යෂ්ටික ව්‍යාපෘතියේ හදවත වන් සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර විනාශ වෙමින් පවතින බව ඉරාන නිලධාරීන් හඳුනා ගන්නා අවස්ථාව වන විටත් සියල්ල සිදු වී අවසానයි. ස්ටක්ස්නෙට් වෛරසය ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ඇතුළු වූ ආකාරයද අතිශයින්ම විශ්මයජනක ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. නටාන්ස් මධ්‍යස්ථානයේ පරිගණක පද්ධති අන්තර්ජාලයට සම්බන්ධ කර තිබුණේ නැහැ. එය පද්ධතියේ ආරක්ෂාව පතා ගන්නා ලද පියවරක් බවත් ඒ නිසාම එම පද්ධතියට වෛරසය ඇතුළු කිරීම අන්තර්ජාලය හරහා සිදු කළ නොහැකි වූ බවත් ඔබට වැටහෙනවා ඇති. ඒ අනුව තමන් වෙනුවෙන් නටාන්ස් පර්යේෂණාගාරය තුළ සේවය කළ නියෝජිතයන් ලබා USB drives වැනි බාහිර උපාංග භාවිතා කර එම වෛරසය සෙන්ට්‍රිෆියුජස් පාලක පද්ධතියට ඇතුළත් කරනු ලැබූ බවට යුද විශ්ලේෂකයන් විශ්වාස කරනවා. වෛරසය පද්ධතියට ඇතුළු වූ පසු ඉතා නිහඬව එහි ඇති කාර්මික පාලන පද්ධති එනම් ඉන්ඩස්ට්‍රියල් කන්ට්‍රෝල් සිස්ටම්ස් අධ්‍යයනය කර සමාගමේ පාලක උපාංග සිය ග්‍රහණයට නතු කර ගැනීමට මෙම ස්ටක්ස්නෙට් වෛරසයට හැකි වුණා. විශේෂත්වය වූයේ මෙම යන්ත්‍ර ජර්මනියේ සීමන් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ ඒවා වීමයි. ස්ටක්ස්නෙට් වෛරසය අනෙකුත් සාමාන්‍ය පරිගණක වෛරස මෙන් තොරතුරු සොරකම් කිරීම සඳහා නිපද වූවක් නොව පරිගණක ආධාරයෙන් ක්‍රියාත්මක වන කාර්මික පද්ධතීන් වලට භෞතික විනාශයක් සිදු කිරීම සඳහාම උචිත වන අයුරින් නිර්මාණය කර තිබීමත් විශේෂත්වයක්. එමෙන්ම ලෝකයේ මෙතෙක් නොවූ විරු මට්ටමේ ඉංජිනේරු තාක්ෂණයක් ප්‍රදර්ශනය කළ එම වෛරසයට පෙර හඳුනාගෙන නොතිබූ ආරක්ෂක සිදුරු 4ක් එක වර හඳුනා ගැනීමේ හැකියාවද පැවතුණා. ඒ අනුව එහි තාක්ෂණික හැකියාව කෙතරම් ඉහළ තලයක තිබුණාද යන්න ඔබට වැටහෙනවා ඇති. ස්ටක්ස්නෙට් වෛරසය මගින් යුරේනියම් සාන්ද්‍රණය කරන සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍රවල වේගය මිනිත්තුවට වට 84600ක් දක්වා දැඩි ලෙස ඉහළ නැංවූ අතර තවත් අවස්ථාවක එම වේගය මිනිත්තුවට වට 120ක් දක්වා ඉතා පහළ මට්ටමකට ඇද දැමීමටත් කටයුතු කළා. මෙම සූක්ෂම විනාශය අතිශයින්ම සාර්ථක වූයේ එමගින් සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර එක වර කඩාබිඳ දැමීම වෙනුවට ඒවායේ ක්‍රියාකාරීත්වයට නිරන්තරයෙන් බාධා පමුණුවන්නට කටයුතු කිරීම නිසයි. ඒ හරහා කාර්මික දෝෂ දුර්වල අමතර කොටස් හෝ ක්‍රියාකරුවන්ගේ අදක්ෂතාවය හේතුවෙන් මෙවැනි බිඳවැටීම් සිදුවන බව සැක කරන තැනට ඉරාන න්‍යෂ්ටික විශේෂඥයන් තල්ලු කරන්නට සයිබර් ප්‍රහාරකයින් සමත් වුණා. නටාන්ස් මධ්‍යස්ථානය තුළ ඇති වූ මෙම විනාශය බාහිරට විශාල පිපිරීමක් ලෙස නොපෙනුණුද ප්‍රහාරකයන්ගේ පාර්ශවයෙන් ගත් කල එය ඉතා සාර්ථක ප්‍රතිඵල ගෙනදීමට සමත් වූවා. ඒ එමගින් ඉරාන පාලන තන්ත්‍රය තුළ නිර්මාණය කළ අවුල් සහගත තත්ත්වය නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට සිදු වූ භෞතික හානිය සහ අපතේ ගිය කාලය යනාදිය මුල් කරගෙනයි. මේ නිසා වර්ෂ 2009 අගභාගය හෝ 2010 මුල් භාගය වන විට නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානය තුළ තිබූ IR-1 වර්ගයේ සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර 1000ක් පමණ භාවිතයෙන් ඉවත් කර නැවත ප්‍රතිස්ථාපනය කිරීමට ඉරාන රජයට සිදු වූ බව විද්‍යා හා ජාත්‍යන්තර ආරක්ෂණ ආයතනයේ වාර්තාවල සඳහන්. ඉරානය ප්‍රසිද්ධියේ මෙම හානිය අවම කොට පෙන්වීමට කෙතරම් උත්සාහ දැරුවද සතුරු සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් යම් කිසි යන්ත්‍ර ප්‍රමාණයක ක්‍රියාකාරීත්වයේ ගැටලු ඇති වූ බව එවක ඉරාන ජනපති අහමඩ් අහමදිනජාඩ්ටම පිළිගැනීමට සිදු වුණා. කෙසේ හෝ වේවා වැඩසටහන්ගත කිරීමේ දෝෂයක් එනම් ප්‍රෝග්‍රෑමින් එරර් එකක් හේතුවෙන් වර්ෂ 2010 දී මෙම වෛරසය නටාන්ස් මධ්‍යස්ථානයෙන් පරිබාහිර ලොව පුරා තවත් පද්ධති රැසකට ව්‍යාප්ත වුණා. බාහිර පර්යේෂකයන්ට මෙහි ව්‍යුහය අධ්‍යයනය කිරීමට අවස්ථාව උදා වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ස්ටක්ස්නෙට් යනු හුදෙක් රහසිගත ක්‍රියාවක් පමණක් නොව භෞතික විනාශය සඳහාම නිපදවන ලද සයිබර් අවියක් ලෙස මුළු ලෝකයම හඳුනා ගන්නට මෙම හෙළිදරව්ව හේතු වුණා. ඒ අනුව එය සමස්ත ගෝලීය සයිබර් ගැටුම්වල ස්වභාවය සදහටම වෙනස් කිරීමට සමත් වූ බව මා අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. උපාය මාර්ගික වාසිය ස්ටක්ස්නෙට් වෛරසය යනු හුදෙක් තාක්ෂණික මෙහෙයුමක් පමණක් නොවේ. එය භූදේශපාලනික ගැටලුවක් සඳහා ලබා දුන් තාක්ෂණික පිළිතුරක් බඳු වුණා. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල නැවැත්වීම සඳහා ඒ වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකාවටත් ඊශ්‍රායලයටත් ඉතා ඉහළ හැකියාවක් පැවතුනමුත් ඒ හරහා කලාපීය යුද්ධයක් ඇතිවීමට තිබූ ඉහළ හැකියාව ඒ මොහොතේ එම විකල්පය තෝරා නොගැනීමට හේතුවයි. ඒ හැරුණුකොට ඉරානයට පහරදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විරෝධයක් මතුවීමට ඉහළ ඉඩක් ඇති බවද දිගුකාලීන සාර්ථකත්වය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇතිවීමද සංග්‍රාමික විකල්පයක් තෝරා නොගැනීමට හේතුවයි. මෙවර ඇති වූ යුද ගැටුම් අතරතුර මේ සියල්ල ඒ ආකාරයෙන්ම සිදුවීමත්
විකිරණ කාන්දුවක් පිළිබඳ දැඩි අන්තරායක් නිර්මාණය වී තිබීමත් සයිබර් ප්‍රහාරයක් සඳහා ඇමරිකාවත් ඊශ්‍රායලත් පෙළඹවීමට හේතු වුණා. මේ සියල්ලට අමතරව ඇමරිකානුන් ගොඩනංවාගෙන සිටි අනභිභවනීය තාක්ෂණය පරීක්ෂා කර බැලීම සඳහාද ඉරාන න්‍යෂ්ටික ව්‍යාපෘතිය කදිම අවස්ථාවක් වූ බව සැලකිය හැකියි. ස්ටක්ස්නෙට් වෛරසය මගින් ඉරානයේ යුරේනියම් සාන්ද්‍රණය කිරීමේ උත්සාහය මාස ගණනාවකින් හෝ වසර කිහිපයකින් ප්‍රමාද කළ අතර ඒ හරහා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා කාලය ලබා ගැනීමට හැකි වුණා. සයිබර් ප්‍රහාරය මගින් සිදු වූයේ ප්‍රසිද්ධියේ යුද්ධයකට අවතීර්ණ නොවී සතුරාට ප්‍රතික්ෂේප කළ නොහැකි මට්ටමේ පීඩනයක් එල්ල කිරීමයි. ඉරානයේ ප්‍රගතිය ප්‍රමාද කරමින් මධ්‍යස්ථ මාවතක් විවෘත කර ගැනීමටද ඇමරිකානුන් මේ හරහා තම අවධානය යොමු කළා. JCPOA සම්මුතිය එහි අවසන් ප්‍රතිඵලය වූ බව සැලකිය හැකි. ඒ අනුව පරිගණක කේතයක් හරහා කාර්මික පද්ධතීන් කඩාකප්පල් කළ හැකි බවත් එය උපායමාර්ගික වශයෙන් අතිශයින්ම සාර්ථක වන බවත් ස්ටක්ස්නෙට් මෙහෙයුම හරහා ලොව ඉගෙනගත් නවතම භූදේශපාලනික පාඩමයි. එබැවින් අනාගතයේදී ඕනෑම විදුලි බල පද්ධතියක්, තෙල් පිරිපහදුවක්, ජල අපවාහන පද්ධතියක් හෝ කර්මාන්ත ශාලාවක් ඕනෑම මොහොතක සටන් බිමක් බවට පත්විය හැකි බවද මේ හරහා විද්‍යමාන වුණා. යුක්්‍රේන යුද්ධයේදීත් 2026 මැද පෙරදිග යුද්ධයේදීත් සිදු වූයේ එයම බැව් ඔබට වැටහෙනවා ඇති. ඒ අනුව මෙම සයිබර් ප්‍රහාරය මහා පරිමාණ යුද්ධයක් කල් දැමීමට මහෝපකාරී වී ඇති බවට ඇතැම් යුද විශ්ලේෂකයන් අදහස් කරන්නේද ඒ නිසාමයි. එහෙත් ඒ සියල්ලටම වඩා වැදගත් වූයේ Age of Cyber Physical Warfare එනම් සයිබර් භෞතික යුද සමය දැනටමත් ආරම්භ වී ඇති බව ස්ටක්ස්නෙට් වෛරසය හරහා මුළු ලොවටම ප්‍රත්‍යක්ෂ වීමයි. සාම්ප්‍රදායික යුද්ධයකදී ප්‍රහාරක කණ්ඩායම් ගුවන් ප්‍රහාර, බෝම්බ හෝ මිසයිල මගින් සිදු කළ හැකි විනාශය කිසිදු ලේ වැගිරීමකින් තොරව සයිබර් අවකාශය හරහා සිදු කළ හැකි බව ස්ටක්ස්නෙට් වෛරසය සමස්ත ලොවටම ඔප්පු කර පෙන්වුවා. අද දක්වාම මනුෂ්‍ය මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක වූ ලෝකයේ වඩාත්ම සංකීර්ණතම සහ භයානකම සයිබර් ආයුධය ලෙස ස්ටක්ස්නෙට් වෛරසය සැලකෙන්නේ ඒ නිසයි. ස්ටක්ස්නෙට් වෛරසය සම්බන්ධයෙන් මෙතෙක් නිර්මාණය වූ සාර්ථකම සහ ගැඹුරුතම විමර්ශනාත්මක වාර්තා චිත්‍රපටය වන්නේ වර්ෂ 2016 දී නිකුත් කළ Zero Days නම් වූ වාර්තා වැඩසටහනයි. ඇමරිකානු සහ ඊශ්‍රායල් බුද්ධ්‍යංශ එක්ව ඔලිම්පික් ගේම්ස් මෙහෙයුම දියත් කළ ආකාරයත් අවසානයේ මෙම වෛරසය ඔවුන්ගේ පාලනයෙන් ගිලිහි ලොව පුරාම ව්‍යාප්ත වූ ආකාරයත් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රාශියක් මෙහි ඇතුළත්ව තිබෙනවා. තවද BBC නෝවා නාලිකාව මගින් විකාශය කළ ස්ටක්ස්නෙට්, සයිබර් වෝ සහ HBO නාලිකාව මගින් විකාශය කළ The Perfect Weapon යනාදී වාර්තා වැඩසටහන් වලටද මෙහිදී හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ලෝක ඉතිහාසයේ හමුවන තවත් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් දැනුවත් වීමට ඔබ කැමති නම් Yes We Want යනුවෙන් කමෙන්ට් කර තබන ලෙස මතක් කරමින් ඔබෙන් සමුගන්නවා. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින්නේ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube channelය subscribe කොට bell icon එක ක්ලික් කර තබන්නටත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.